ඉතින් මේක මේ ඔයාලට මම කියන්නේ මේක ඕපාදූපයක් නෙමෙයි ඈ. මොකද මේ මම වැඩ කරන ආයතනයේ මේ එක පාටම ලැබුගින්න හරි මචංලා සෙට් එක කොහොමද ඉතින් ආය සතියකින් පස්සේනේ සෙට් උනේ. අවුලක් නැහැනේ. සනීපයෙන් ඉන්නවනේ නේ ඔයාලා. එහෙනම් එච්චරයි. ඉතින් මම අද කියන්න යන්නේ ඒක මෙහෙම කියන්න බෑ මොකද ඒ පුද්ගලයාගේ ප්‍රයිවසි එකට හානියක් වෙන නිසා මෙහෙම අමාරුයි කියන්න. ඒක මම මෙහෙම කියන්නම්. මේක සත්‍ය සිදුවීමක්. අර තව පාරක් මම කියන්න වෙන්නේ මේ ඒ පුද්ගලයා අනන්‍යතාවය මම සුරකින්න එපා. ඒ නිසා මම කතා පටන් ගන්නම් මෙහෙමයි ගෑනු ඈ. හරි අහගන්නකෝ. බැඳලා ඒ ළමයා බැඳලා අවුරුදු 5ක හරි 6ක හරි මට මතක විදියට ලොකු ගෑනු ළමයෙක් ඉන්නවා. ආය අවුරුදු 2ක පොඩි ගෑනු ළමයෙක් ඉන්නවා. මේ ළඟදී මේ එයා වැඩ කරන තැන මේ කෙනෙක් එක පැනලා ගියා. හරි පැනලා ගියා. මට දැනගන්න හම්බුනේ යාළුවෙක් මාර්ගයෙන්. මේ ඉතින් මම හිතුවේ මේ බොරුවක් කියලා. ඒත් මේ ඒ ගෙදරවල වල කට්ටිය කියද්දි ඒ ගෙදර ළඟ කට්ටිය කියද්දි විශ්වාස කරන්න සිද්ධ වුණා. ඉතින් දවස් 2කට විතර පස්සේ මෙන්න මේ එනවා වැඩට දෙන්නම්. අර පිරිමි කෙනත් එනවා මේ ගෑනු කෙනත් එනවා. ඊට පස්සේ මේ මම ඕක ගැන පොඩ්ඩක් හෙව්වා. ඒක කියන්නේ ඉතින් ඕපාදූප එහෙම මම හොයන්නේ නැහැ. ඒත් මේ මම පොඩ්ඩක් අර වටින් ගොඩින් අහගත්තා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. හරි මේ මට කියපු කෙනා මේ මෙන්න මෙහෙමයි කිව්වේ. මේ ඒක ඇත්තම සිද්ධියක්. මොකද මම බැඳලා ඉන්න වයිෆුත් ඒ සිද්ධිය දන්නවා. ඒක නිසා මම ඒක විශ්වාස කරනවා. මෙන්න මෙහෙමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මේ මීට අවුරුදු 4කට 5කට විතර උඩදී මේ මෙයා මෙහෙම්මම ගිහිල්ලා පිරිමි කෙනෙක් එක්ක. හරි පිරිමි කෙනෙක් එක්ක ගිහිල්ලා මේ දවස් 2ක් 3ක් වගේ ඉඳලා ඇවිල්ලා ආයෙත් වැඩ කරන්න පටන්. ඉතින් ඔහොම දිගටම මේක වෙන්න බෑ. මෙයා බැඳලා ඉන්න එක්කෙනා ආමිගේ වැඩ කරන්නේ. එයා මෙලෝ මගුලක් දන්නේ නැහැ. ඉතින් මේ එයා දැනගත්තට පස්සේ මෙයාව අරන් ගිහිල්ලා තියෙනවා එයාගේ ගමට. හරිද? ගමට අරන් ගිහිල්ලා මේ එයාගේ ගෙදර මහ ගෙදර ඒ කොල්ලගේ මහ ගෙදර තියාගෙන එයා වැඩට ගිහිල්ලා. ඉතින් එහෙත් කොහේ හරි මේ තැනක ගාමට් එක හරි කොහේ හරි වැඩකට ගිහිල්ලා මේ එතනත් ඒ වගේ සමහරක් වෙලාවට මේ සමහර කට්ටියක දවස් 2යි 3යි එහෙම ඉඳලා එනවා. ඔයාලට හිතා ගන්න පුළුවන් එහෙම පිරිමේක ගියපම වෙන දේවල්. මම වෙනින්ම කියන්න ඕනේ නැහැ. මගේ වීඩියෝ බලන්න වැඩි හිටියෝනේ. ඉතින් මෙයා මොකද කරන්නේ? යනවා. ගිහිල්ලා ඉවරලා මේ එනවා දවස් 2කින් 3. ඒ කරන්න බැරි හින්දා මේ එයාගේ මහ ගෙදරක් තියන්න බැරි නිසා කොල්ල කරලා තියෙන දේ ආයෙත් මෙයාව මේ හිටපු එයාලගේම ගෙදරට ගෙනල්ලා එහෙම තියලා. හරිද? ඉතින් එහෙම තිබ්බට පස්සේ මෙන්න මෙයා ආයෙත් මේ අවුරුද්දේ ආයෙත් අර වෙන මිනිස්සෙක් එක්ක ගිහිල්ලා ඇත්තට මම හිතුවේ මේ දවස් 2 මේ හැමදාටම වෙන්නේ නැති කියලා. පොඩි අර අවුරුදු 2 ළමයාත් අරන් ගිහිල්ලා. මොකද එයාට කිරි දෙන්න ඕනේ කිරි ඉල්ලනවනේ. ඒ නිසා එයාත් අරන් ගිහිල්ලා අවුරුදු 2 ළමයා අරන් ගිහිල්ලා. හරි. ඉතින් මේ මම හිතුවේ පැනලා ගියා කිව්වට මේ හැමදාටම වෙන්නේ නැති කියලා. ඒත් නෑ. දවස් 2කින් 2ක් හෝ 3කින් ආයෙ ආවා.
ආය ඇවිල්ලා සුපුරුදු පරිදි එයාගේ ගෙදර එහෙම හැබැයි අර බැඳපු මිනිස්සයා දන්නේ නැහැ. ඒ හාන් කවිසයකවත් ඒ බැඳපු මිනිස්සයා දන්නේ නැහැ. ගෙදර කට්ටිය දන්නේත් මං හිතන්නේ මේ මොකක් හරි ට්‍රිප් එකක් ගියා. එක්කෝ යාළුවෙක්ගේ ගෙදර ගියා කියලා තමයි ගෙදර දෙමාපියෝ දන්නේ. මිනිස්සයා දන්නෙත් නැහැ යා බැඳලා ඉන්නේ. හැබැයි වටපිටාවේ කට්ටිය ඔක්කොම දන්නවා මොකද්ද වුණු සිද්ධිය කියලා. හරි. ඉතින් මෙහෙමත් ගෑනු කියලා තමයි කියන්නේ. මම මේ සිද්ධිය මේ මම අහන්න ගියපු සිද්ධියක් නෙමෙයි. අර වටින් ගොඩින් ඇහිච්ච නිසා මම දන්නම කියන කෙනෙක්ගෙන් ඇහුවා. ඒ ඇහුවත් මම විශ්වාස කරේ නැහැ. මම ඒක ඇවිල්ලා මම බැඳලා ඉන්න එක්කෙනාගෙන් ඇහුවා. මොකද මම බැඳලා ඉන්න එක්කෙනාත් මම වැඩ කරන තැන වැඩ කරේ. එයා කිව්වට පස්සේ තමයි මම විශ්වාස කරේ. මොකද එයා වැඩ කරන දවස්වලත් මේ එයා එහෙමලු කියලා තමයි කියන්නේ. එහෙම කරපු කෙනෙක්ලු. ඉතින් තමන් බැඳපු පිරිමියාට දුකක් දීලා මේ ගෑනු කියන චරිත මේ හංවඩු ගහනවා. අනේ මන්දා ඉතින් තව සුවසීසී සිද්ධියක් තියෙනවා. එකක් කියන්න ඕනේ ඔයාලට. මෙයා මේ කාන්තාව මෙහෙම කරන්නේ එක හේතුවක් උඩලු. ඒ මේ පිරිමි කෙනා මෙයා බැඳලා ඉන්න එක්කෙනා මෙයා බැඳලා ඉන්න එක්කෙනාලු එහෙම කරන්නේ. ඒ කියන්නේ වෙන ගෑනුත් එක්ක යනවලු, වෙන ගෑනුන්ට කතා කරනවලු, මේ නිවාඩුවක් ආපුවාම එන්නේ නෑලු. ඒ වගේ ගොඩාක් කේස් කියනවා. ඉතින් එහෙම තියෙන හින්දාලු මේ එයා එහෙම කරන්නේ. හරිද? එයා එහෙම කරන්නේ එහෙම තියෙන හින්දාලු. ඉතින් මම ඒ ගැනත් පොඩ්ඩක් විපරම් කරලා බලුවා. හැබැයි ඒ බැඳලා ඉන්න අයියාගේ එහෙම වැරද්දක් පේන්නේ නැහැ. තාම නම් මට පේන්නේ නැහැ. මොකද ගෙදර ළඟ කෙනෙක්ගෙන් ඇහුවා ඒ අයියා ගැන විස්තර. හරි හොඳයිලු. අවුලක් නැල්ලු. එහෙම කවදාවත් වැරද්දක් කරපු මිනිස්සෙක් නෙමෙලු ඒ මිනිස්සයා. මේ නිවාඩුවකට ආවත් මේ මමත් දැකලා තියෙන සමහර කලට මේ අක්කව ගණ්ඩ එනවා. වැරද්දක් කරපු මිනිස්සෙක් නෙමෙයි ඒ මිනිස්සයා. හරි හොඳ මිනිස්සෙක්. හරිද? ඉතින් මේක මේ ඔයාලට මම කියන්නේ මේක ඕපාදූපයක් නෙමෙයි ඈ. මොකද මේ මම වැඩ කරන ආයතනයේ මේ එක පාටම ලැබු ගින්නක් වගේ පැතුරුන නිසා මම මේක ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට කරන සහයෝගයක් විදියට මේ සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන ලයික් පාරකුත් දාලා මේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් සෙට් වෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න බායි.